ඉතින් මට හම්බෙච්ච ලස්සනම ගේම් වලින් එකක් තමයි මෙන්න මේ ගේම් එක. ඉතින් මේ ගේම් එකේ අපිට හම්බෙන්නේ කැරක්ටර් එක තමයි පොඩිම පොඩි ඉටිපන්දමක්. ඉතින් මේ ඉටිපන්දම එක තමයි අපිට මුළු ගේම් එකම ඉවර කරන්න තියෙන්නේ. මේ ගේම් එකේ තියෙන අමාරු වැඩේ තමයි මේ ගේම් එකේ තියෙන හැම පසල් එකක්ම කරන්න ඔයාලට ඉටිපන්දම පත්තු කරගන්න එන. ඒ වුණත් පත්තු කරන වාර වලින් අපිට තියෙන්නේ තප්පර 10යි මේ ඉටිපන්දම පත්තු කරන් ඉන්න පුළුවන්. මොකද ඉටිපන්දම දිය වෙනවා. ඒකින් ඉතින් මේ ගේම් එක ගොඩාක් ලස්සන උනාට පට්ටම අමාරු ගේම් එකක්. ඉතින් මේ ගේම් එකේ ඔයා තීරණය කරන්න ඕනේ මං කොතනද ඉටිපන්දම පත්තු කරන්න ඕනේ, මං කොතනද ඉටිපන්දම පත්තු කරන්න නැතුව ඉන්න ඕනේ. ඒක ඔයාගේ මයින්ඩ් එකත් එක්ක ගහන ගේම් එකක් තමයි මේ ගේම් එක. ඉතින් මේ ගේම් එක ගොඩාක් ලස්සනයි, පට්ටම ස්ටෝරියක් තියෙන මේ ගේම් එක. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යෙන් මේ ගේම් එක ප්ලේ කරලා බලන්න. ප්ලේ කරලා බලලා අනිවාර්යෙන් මටත් කමෙන්ට් එකක් දාන්න මේ ගේම් එකේ වීඩියෝස් ඔයගොල්ලෝ ඉස්සරහට බලා ගන්න ඕන. ඉතින් මේ ලස්සන ගේම් එකේ නම තමයි කැන්ඩල්මෑන්. ඊළඟට මේ ගේම් එක ඔයගොල්ලෝ ප්ලේ කරලා බලලා ඔයගලන්ගේ ෆීඩ්බැක් එකත් අනිවාර්යෙන් මට කමෙන්ට් එකක් දාන්න. මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු කියලා මම දැන් මේ වීඩියෝ එක සමු ගන්නවා. එහෙනම් thank you.